හලෝ කොහොමද සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම. ඉතින් කොහොමද ගොඩ දවසකට පස්සේ තමයි ලොං වීඩියෝ එකක් කරගන්න පුළුවන් වුණේ. මං හිතන්නේ මං දෙසැම්බර් වල වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ වීඩියෝ එක තමයි දැන් මම මේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක මේ විදිහට හරි මට දාගන්න පුළුවන් වුණේ අපි හැමෝගෙම යාළුවෙක් වෙන අයෝමි YouTube channel එකක් කරන අපේ අයෝමි නිසා. ඉතින් අයෝමි තමයි මට කිව්වේ ඔයා දෙසැම්බර් වලින් පස්සෙම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා නැහැ. ඒ නිසා වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් එයා ඒක කියපු වෙලාවෙ ඉඳලා මම ඒක හිතට ගත්තා කොහොම හරි වීඩියෝ එකක් එඩිට් කරගෙන කොහොම හරි දානවා කියලා. ඉතින් මේ වෙලාවේ මගේ ආදරණීය යාළුවා අයෝමිව මතක් කරනවා. ඔයාට ගොඩාක් ස්තුතියි අයෝමි. ඔයා මාව මොටිවේට් කරපු නිසා තමයි මට කොහොම හරි මේ වීඩියෝ එක කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම අද මේ හදන රසම රස කේක් එකේ රෙසිපි එක ගේන්න කිව්වේ අපේ තවත් ආදරණීය යාළුවෙක් වෙන නේහා. ඉතින් ඔන්න නේහා ඔයාගේ රික්වෙස්ට් එක නිසාම තමයි මේ කේක් එකේ රෙසිපි එක අද ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවේ. ඉතින් ඔය දෙන්නටම ගොඩාක් ස්තුතියි. ඔය දෙන්නව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඉතින් අද හදන්න යන්නේ රසම රස පයිනැපල් අප්සයිඩ් ඩවුන් කේක් එකක්. ඇත්තටම හරිම ලේසි. කිසිම රොකට් සයන්ස් එකක් ඒකේ නැහැ. ඕනම කෙනෙකුට ඒ කියන්නේ පොඩි ළමයෙකුට වුණත් ඒ කේක් එක ඇත්තටම හදන්න පුළුවන්. හැබැයි ඒක අර බලනකොට හිතෙනවා ගොඩක් වැඩ තියෙනවා එහෙම කියලා හිතෙනවා. ඒ වුණාට ඒක හදනකොට හරිම ලේසි, හරිම රසයි. ඒ වගේම ගොඩාක් පැණි රස අඩු කේක් එකක්. කේක් එකේ නම් ඇත්තටම පොඩ්ඩක්වත් පැණි රස නැහැ. අර උඩ තියෙන ඒ ලේයර් එකේ තමයි පැණි රස තියෙන්නේ. ඉතින් දැන් අවුරුදු කාලෙත් එන නිසා ඔන්න කෑම මේසෙට තියන්න ලස්සන කේක් එකක් හදන්න ඕනේ නම් මේ පයිනැපල් අප්සයිඩ් ඩවුන් කේක් එක හදලා බලන්න. ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා කේක් එක හදාගන්න කේක් ට්‍රේ එකක්. ඒකට පොඩ්ඩක් බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා ගන්න. අරගෙන අන්නාසි මේ විදිහට පෙති කපාගෙන ඒකේ මැද අර විදිහට අයින් කරගන්න ඕනේ රවුමට. ඉතින් ඒක අයින් කරගන්න ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් කුකී කටර් එකක් හරි එහෙම නැත්නම් බෝතලයක මූඩියකින් හරි කපලා අයින් කරන්න පුළුවන්. ඉතින් මගේ ගාව නම් කුකී කටර් එකක් තිබ්බේ නැහැ. මම බෝතලයක මූඩියකින් තමයි ඒ විදිහට රවුන්ඩ් ටික කපලා අයින් කරගත්තේ. ඊට පස්සේ මේ විදිහට ට්‍රේ එකේ ලස්සනට අන්නාසි පෙති ටික අහුරලා ඒක උඩින් මේ දාගන්න යන්නේ ග්‍රේට් කරගත්ත හකුරු. ඉතින් ඇත්තටම මේකට පාවිච්චි කරන්න ඕනි කිතුල් හකුරු. එතකොට මේ කේක් එක හරිම රසයි. ඉතින් ඔන්න කිතුල් හකුරු හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් බ්‍රවුන් ෂුගර් පාවිච්චි කරන්න පුළුවන්. මේකට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මේ රෙසිපි එකට එක්ක හකුරු නැත්නම් බ්‍රවුන් ෂුගර්. ඉතින් අන්නාසි පෙති ටික වැහෙනකන් අපි හකුරු ටික මේ විදිහට ලස්සනට දාගමු. දාලා ඊළඟට අපි එකතු කරගන්නේ බටර්. ඉතින් බටර් එක මේ විදිහට චූටි කෑලි වලට කපලා හකුරු එක උඩින් දාගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ රෙසිපි එකට අවශ්‍ය වෙන ඒ දේව ප්‍රමාණවල් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. එතකොට මේ කේක් එක හදන්න ඕනි කෙනෙකුට ඒ ඕන ප්‍රමාණවල් දැනගන්න ඕනේ නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලලා දැනගන්න. මොකද මේක ගොඩක් දවස් හදලා ඉතින් වොයිස් කරන්නේ අද. එතකොට මට ඇත්තටම ගත්ත ප්‍රමාණවල් මතක නැහැ. ඉතින් අපි මේ විදිහට ලෑස්ති කරගෙන ඒක පැත්තකින් තියලා දැන් බෝල් එකකට මම දාගෙන තියනවා බිත්තර සුදු මද 4ක්. දාලා ඒක හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් මේක හොඳට බීට් කරගෙන ඊළඟට තමයි අපි ඒකට සීනි එකතු කරගන්නේ. ඉතින් වාර 2-3කට වගේ පාවිච්චි කරන සීනි ටික දාගෙන හොඳට පෙනෙනකන් බීට් කරගන්න ඕනේ. ඉතින් අර ඔයගොල්ලෝ දන්නවනේ මේක හොඳටම බීට් වුණාම තියෙන්න ඕනේ බෝල් එක අනිත් පැත්ත හැරවුවම අර වැටෙන්නේ නැති ප්‍රමාණය එනකන් හොඳට බීට් කරගන්න ඕනේ මේ විදිහට. ඉතින් ඒ අතරතුර ඔයාලට පුළුවන් ඕගොල්ලන් පාවිච්චි කරන සීනි ටිකත් විටින් විට දාගන්න.
ඉතින් ඇත්තටම මේ මං කිව්වා වගේ මේ කේක් එක නම් පොඩ්ඩක්වත් පැණි රස නැහැ. ඔන්න පැණි රස මේ ගොඩක් කන්න කැමති නැති කට්ටියට හොඳ අදහසක් මේක. හදලා බලන්න. ඉතින් අන්නාසි ගෙඩියක් ගෙදර ගෙනාවම මං හිතනවා ඔයගොල්ලොත් හදලා බලයි කියලා. ඉතින් ඔන්න දැන් මං එකතු කරගන්නේ කහමද 4. දැන් අපි ඉස්සෙල්ලාම සුදු මද 4නේ බීට් කරගත්තේ. ඊට පස්සේ කහමද ටිකත් වාර 2-3කට වගේ දාගෙන හොඳට බීට් කරලා ඒක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ පාන් පිටි ටික අරගෙන ඒකට බේකින් පවුඩර් දාලා හොඳට මිශ්‍ර කරලා ඒක හලා ගන්න ඕනේ. ඉතින් හලාගත්තයින් පස්සේ ඒ පිටි ටික අපි අර බීට් කරගත්ත බිත්තරයකට දාලා හැන්දකින් හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මෙතනින් පස්සේ අපිට බීටර් එක අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අර හකුරු දාලා ලෑස්ති කරගත්ත කේක් ට්‍රේ එකට මෙන්න මේ විදිහට ඔක්කොම දාගන්නවා. දාගෙන පොඩ්ඩක් හොඳට මේ හැන්දකින් තුනී කරලා ඊට පස්සේ යා බබල්ස් යන්න පොඩ්ඩක් ටැප් කරලා දෙපාරක් තුන් පාරක් oven එකක දාලා බේක් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක මේ අපි හදපු කේක් එක ඇවිල්ලා ස්පොන්ජ් කේක් එකක්. ඉතින් ඇත්තටම මේක ගැටෝ එකක්. හරිම රසයි. ඉතින් මම නම් මේක ලිපේ හදාගත්තේ අඩු ගින්දරේ විනාඩි 35ක් විතර බේක් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ බලන්න ස්පොන්ජ් එකක් වගේම තියෙනවා. දැන් මම මේක මේ නිමෙන්න තියලා තියෙන්නේ. නිමුණයින් පස්සේ පොඩ්ඩක් පිහියකින් පොඩ්ඩක් බුරුල් කරගෙන ඒක අපි ප්ලේට් එකක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ කේක් එක හදලා ඉවරනයි පස්සේ. දැන් ඉතින් ඔන්න මං කෑල්ලක් කපාලා පෙන්වන්න යන්නේ. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. ඉතින් මේ වගේ රස කෑමක් හැදුවම දන්න අයට යාළුවන්ට එහෙම පොඩ්ඩක් දීලා කන්න. මොකද හැමෝම ආසයි මේ වගේ කෑම කන්න. ඉතින් පොඩි අය එහෙම අහල පහල ඉන්නවනම් එයාලටත් දීලා කන්න. හරිද? ඉතින් ඔන්න අද හදාගත්ත කේක් එක ඔන්න නේහා රෙසිපි එක ගෙනාවා. ඔන්න හදලා වීඩියෝ එකක් ගේන්න ඕනේ. හරිද? දැන් මේ ඉන්නේ අපේ ඉතින් යාළුවත් ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි. මම ගොඩාක් වීඩියෝ එක දික් කරන්න කැමති නැහැ. මොකද ටිකක් එපා වෙනවනේ බලාගෙන ඉන්නකොට. ඒ නිසා ඉතින් අදට මම ගිහින් එන්නම්. හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ වීඩියෝත් මම පුළුවන් හැම වෙලාවකම බලනවා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕන නිසා සමහර වෙලාවට වීඩියෝස් බලන්න පරක්කු වෙනවා. ඉතින් ඒකට මට සමාව දෙන්න පුළුවන් වෙලාවට කොහොම හරි බලන්න. ඒ වගේම ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ඔයගලන්ගේ ලස්සන කමෙන්ට් එකත් වීඩියෝ එක පහලින් ලියන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි. ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බෙමු. bye.